හෙලෝ කොහොමද ඉතින් ඔයාලට සුබ දවසක්. අපි බබයි මායි හස්බනුයි ගියා බෙල්ලන්විල පන්සල්. ඉතින් වැඩි හරියක් බෙල්ලන්විල පන්සලට යන්න හේතුව තමයි චූටි පැටියාගේ බාරයක් දෙන්න තිබ්බා. ඊට පස්සේ ගිහිල්ලා අපි දැන් ආවා මල් තෙල් හඳුන් කූරු ඒ ටික අරගන්න. ඒ ටිකත් අරගෙන මෙතන චුට්ටක් වෙලා ගියා. මොකද ඔක්කොම ගන්න උනානේ. මල් තෙල් හඳුන් කුරු පහන් තිරින්දී ඔක්කොම මල් ටිකේ ඉඳන් අපිට ගන්න ඕන. මොකද මගේ දැන් නිකුත් තරම් ආවේ නැහැ. කඩින් මගින් ගන්න හිටියෙත් නැහැ. මෙතනින් තමයි ඔක්කොම ටික ගත්තේ. ඒ හින්දා මෙතනින් සේරම ටික අරගෙන තමයි අපි පන්සලට ගියේ. මොකද ඉතින් අපිට ආයනේ එළියට එන්න විදියකුත් නැහැ. ගියාට පස්සේ වැඳලා පුදලා එන්නත් ඕනේ හින්දා මෙතනින් මම ඊට කලිනුත් පන්සල් ආපු වෙලේ මෙතනින් තමයි ගත්තේ. ඕනි කරන ඔක්කොම බඩු ටික අරගෙන කොහොම හරි තුන්දෙනාත් එක්ක පන්සලට ගියා. දැන් අපි පන්සලට හිමින් සැරේ වටින් තමයි පන්සලට යන්න ඕනේ. මොකද ඉස්සරහා මේන් ගේට් එකේ තීන්ත ගානවා. ඒ හින්දා ඉතින් හස්බන්ඩ් බබාව ගත්තා. මම ඉතින් මේ හස්බන්ඩ්ගේ පිටිපස්සේ හිමින් සැරේ ගියා. ඉතින් යාට යන්න කියලා පැටියවත් අරගෙන ටිකක් අරහෙටම යන්න තියෙනවා. මොකද මේ මේන් ගේට් එක වහලා නිසා. මේ වගේ රිලැක්ස් දවසකට පන්සලකට ඇවිල්ලා බලන්න කොච්චර හිතට සැනසීමක් දැනෙනවද කියලා. පුදුම සැනසීමක් දැනෙන්නේ පන්සලට එනවා කියන්නේ. ජීවිතේ අපිට සමහර ප්‍රශ්න එන විදිහත් එක්ක ඇත්තටම මම නම් ගෙවල් ළඟ පන්සලටත් යනවා. මං කියන්නේ වෙනසකටත් එක්ක ඒ කියන්නේ මේ වගේ තැනකට ආවහම හරිම මේ හිතට සැනසීමක්. ඔන්න දැන් මම ඊට පස්සේ හස්බන්ඩ්ට බබාව තියාගන්න කියලා මල් ටික ලෑස්ති කරගත්තා. මල් ටික ලෑස්ති කරගත්තා වට්ටි දෙකට. අපිට ඉතින් පන්සල් ගියාට දැන් මොකද අපිට දැන් බාරේ දෙන්න තියෙනවනේ බබාගේ. එතකොට ලොකු ටයිම් එකක් එතන තිබුණේ නැහැ. එකට නෙමෙයි 12ට දේවාලේ වහනවා. ඒ හින්දා මේ අපි දැන් වට්ටි දෙකක් ලෑස්ති කරගෙන බාරේ දැන් දෙන්න ඕනි හින්දා මේ මොකද අවුවත් ගොඩක් සැරයි. මේ වෙලාවේ අවුව සෑහෙන්න සැරයි. මේ ඉන්න හරිම අමාරුයි. අපි දේවාලේ වහන්න කලින් මල් ටික අරන් ගිහිල්ලා ලෑස්ති කරලා පූජා කරා. මේ විදිහට තමයි ඉතින් ඒ වැඩ කටයුතු සිද්ධ වුණේ. හස්බන්ඩ්ත් ඉතින් මගේ පස්සෙන් ආවා. මොකද එයාට ඉතින් මම එයාට බබට දෙන්නටත් එකම තමයි මල් පූජා කරලා වැන්දේ. ඒ වෙලේ මල් මේ ආසනවල මල් අයින් කරනවා. පරණ මල් අයින් කරනවා. දැන් ඒකයි දැන් අපි තියපු ටික තමයි තියෙන්නේ. කලින් තිබ්බ ඔක්කොම ටික ඒගොල්ලෝ සුද්ධ කරලා ඒවා පවිත්‍ර කරනවා. මොකද මේගොල්ලන්ගෙත් වෙලාවක් ඇති ඒවා සුද්ධ කරලා පවිත්‍ර කරන. මේ මොකද උදේ පාන්දර ඉඳන් පූජා වෙන මල් තියෙනවනේ. එතකොට දැන් තව ගොඩාක් මිනිස් වෙනකොට ඔක ආයි හවස් වෙනකොට ওই මල් ආසන ගොඩාක් පිරෙනවා. ගොඩාක් මල් වලින් පිරෙනවා. ඒ හින්දා ඉතින් අපි මල් පූජා කරන ටයිම් එකේ තිබ්බේ නැහැ ඇත්තටම මල් ටික අස් කරලා. ඔන්න දැන් අපි පූජා කරලා දැන් මම බබාව වඩාගෙන මොනවා නැතත් පොඩි
චූටි පැටියා හිනාව නම් දන්නවා. එයාට ඉතින් අර ඉන්නවා අර කුරුල්ලෝ ගොඩාක් ඉන්නවා. පරවියෝ ගොඩාක් ඒවලට කෑම දාලා තියෙනවා, වතුර තියලා තියෙනවා. මේ අව්ව කාලේ සත්තුන්ට වතුර තියන්න ඕනේ, කුරුල්ලොම වෙන්න ඕනේ නැහැ. කුරුල්ලන්ට වේවා, බව්වන්ට වේවා, පූසන්ට වේවා හැම සතෙක්ටම මේ අවුරස්නේ හරිම අමාරුයි. අපිට වගේම තමයි පුදුම හැමට හරි අමාරුයි. ඒ හින්දා ඉතින් වතුර ටිකක් කෑම ටිකක් තියන්න අනිවාර්යෙන්ම අමතක කරන්න එපා ඔයගොල්ලෝ. ඔන්න ඉතින් මම පැටියව තියාගෙන හිටියා. හස්බන්ඩ් ගියා මේ හඳුන් කූරු පත්තු කරලා පහන් පත්තු කරලා එන්න. මොකද ගින්දර ගාවට චූටි පැටිය අරගෙන යන්න බෑනේ. ඒ නිසා මං ඉතින් එයාට කුරුල්ලෝ ගැන කිය කුරුල්ලෝ පෙන්න මේ බලන්න පැටියෝ කුරුල්ලෝ ගොඩාක් ඉන්නවා. චූටි කුරුල්ලයා කුරුල්ලන්ට හරි ආසයි. ඇත්තටම තාම ඇවිදින්න ගත්තේ නෑනේ. ඇවිදින කාලෙක වගේ නම් ඔහොම ඉන්නේ නෑ අතේ. දූවල ගිහින් කුරුල්ලන්ව අරගෙන බදාගනි. එහෙමනේ චූටි බබාලා. හරි දඟයිනේ චූටි කාලේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ හස්බන්ඩ් ගිහිල්ලා පහන් පත්තු කරලා හඳුන් කූරු පත්තු කරලා එනකන් ඉතින් මම චූටි පැටිය වඩාගෙන හිටියත් එක කතා කර අර පේන්නේ ඇති හස්බන්ඩ් පහන් පත්තු කරනවා. අවුව සැරින්ද කොහෙවත් ඉන්න අමාරුයි. ඒ හින්දා මම මේ පොඩි හිවණක් හම්බෙලා හිවණට වෙලා හිටියා. ඉන්නම බෑ. හරි සැරයි චූටි පැටියෙට. එහෙම කොහොමත් මේ සාමාන්‍යයෙන් උදේ 10න් පස්සේ එහෙම ගමන් බිමන් යනකොට හරි අමාරුයි. දැන් හවස අපිට වැස්සොත් එන්න බැරි වෙයි කියලා හිතලා තමයි අපි ඉතින් මේ වෙලාවේ මේ ටයිම් එකට ආවේ පන්සල් පාර දෙන්න. එතකොට අපිට ආයි හවසෙන් උවමනාවක් වෙන්නේ නැති නිසා සෙනගත් ලොකුවට හිටියේ නෑ පන්සලේ. ඔයාලට පේනවා ඇතිනේ. එහෙම සෙනගත් ගොඩක් නැහැ. අපි ඉතින් ආවෙත් සතිය දවසක. මට මේ vlog එක ගේන්න ඇත්තටම පරක් වුණා. මොකද ඩබින් කරන්නත් ඕනිනේ. මට ඉතින් කම්මැලි නිසා මම බබාවත් එක්කගෙන හස්බන්ඩ් පහන් පත්තු කරන තැනට චුට්ටක් ආවා. එයාටත් පෙන්නන්න ඕනේ හින්දා. ළඟට යන්න බෑ. ඉතින් බබා අල්ලන්න යනවා. මොකද එයාට තේරෙන්නේ නැහැනේ. අනික රස්නේ වැඩි. පහන් වල ගින්දර වල රස්නේ වදිනවා ඇඟට. ඉතින් මම මෙහෙට වෙලා හිටියා චුට්ටක් ඉතින්. චූටි පැටියට පෙන්න තාත්ති මොකද කරන්නේ කියලා. ඔය විදිහට ඉතින් හඳුන් කූරු පත්තු කරා, පහන් පත්තු කරා, මල් පූජා කරලා අපිට ඉතින් ටිකක් ඉන්න වුණා. එයා ඒ ටික කරලා එනකම් මම ඉතින් චූටි පැටියට බෝගහ, එතකොට බෝගහේ කොළ හරීම ඒ කියන්නේ හරීම කොහොමද මං කියන්නේ, ඒක හරීම හිතට රටට ඒ කියන්නේ හරි සිලිසිලි සද්දයක් තියෙන්නේ. අපි දැන් පූජා කරලා මල් පහන් පූජා කරලා ඒ ටික කරලා අපි ආවා එළියට. අවුව සැරයි වලට පේනවනේ පළතුරු වට්ටියක් ගන්න බබාට මේ පූජාව දෙන්න. පයින් මාව සෙරප්පු දාගෙන ඇවිල්ලත් නැහැ. හස්බන්ඩ්වත් මාවත් මංවත් මම අමතක වෙලා එහෙම සෙරප්පුත් නැතුව එළියට ආවා පූජා වට්ටියක් ගන්න. පූජා වට්ටියක් අරගෙන ඇත්තටම පූජා වට්ටියක අරගෙන ඒ කරපු පූජාවේ කියන්නේ බාර දුන්න විදිය ඒකේ මට ඇත්තටම බ්ලොග් එකක් ගේන්න බැරි වුණා. අපි තවත් ලස්සන බ්ලොග් එකකින් හමු වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.